හරි ඊට යන කලින් පොඩි දෙයක් කියන්න. දැන් මෙහෙමයි. මට මේකට සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයින්ගෙන් විශේෂ උදව්වක් ඕනේ මම මේ කියන කතන්දරේ සම්බන්ධව. මේ ගොඩාක් ළමයි මේ කාලේ කරන වැරද්දක් තමයි දැන් ගොඩාක් ළමයින්ගේ தත්ත්වය තමයි හැමෝම එක විදිහයි කියලා කියන්න බෑ. මම පොඩ මේ ෂෙයා කරගෙන නවත්තලම කියන්න. හරිද? හැමෝම එක විදිහයි නෙමෙයි. නමුත් ලියත්තෙන් හරි හැමෝම එක විදිහයි නෙමෙයි. නමුත් මේ ගොඩාක් ළමයි කරන්නේ මොකද්ද මේ දවස්වල කෙමිස්ට්‍රි ෆිසික්ස් ටිකක් පුළුවන් බයෝ මැත්ස් පස්සේ දුවන එක නේද? නැද්ද? එතකොට බහුතරයක් ඒක තමයි මේ දවස්වල කරන්නේ. සහ මතක තියාගන්න ඒක තමයි ඔයාලගේ අතින් වෙන ලොකුම වැරද්ද. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි මේකට සාක්ෂි. හරිද? ඒක තමයි ලොකුම වැරද්ද. මොකද බයෝ මැත්ස් කරන් ඒක තමයි කෙලවීමේ ආරම්භය. මං කිව්වට විශ්වාස කරන්න එපා සෙකන්ඩ් ෂයි තර්ඩ් ළමයි මේකට සාක්ෂි. හරිද? මේකට සාක්ෂි. ඔයාලා යම් සබ්ජෙක්ට් දෙකක් යම් ගානකට ගෙනහල්ලා ඔයාලට තියෙන අර වැඩේ කොහොම හරි මං ගොඩ දා ගන්න ඕනි කියන ආසාවත් එක්ක ඔයාලා තුන්වෙනි සබ්ජෙක්ට් එක හදන්න අසීමිත මහන්සියක් වෙනවා. අන්නේ අසීමිත මහන්සියත් එක්ක ඔයාලා පුළුවන් සබ්ජෙක්ට් දෙකේ ලකුණු කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විභාගෙට කිට්ටු වෙනවත් එක්ක ආයිසරයක් ඔයාලට ගොඩක් ළමයි කරන්නේ මොකද්ද? ෆිසික්ස් කෙමිස්ට්‍රි ටිකක් පුළුවන් නම් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක චුට්ටක් තියලා වැඩි ඒකට අවධානයක් දෙන්න නැතුව බයෝම හරි නැත්තම් මැත්ස් මාරි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දවස් 26 නේ. දවස් 10ක් විතර කරාට පස්සේ ඔයාලට තේරෙනවා ෆිසික්ස් කෙමිස්ට්‍රි සෑහෙන්න වැටිලා කියලා. ඊට පස්සේ අන්තිම ටිකේ ඒත් ඔයාලට ආයිසරයක් ෆිසික්ස් කෙමිස්ට්‍රි බලන්න වෙන්නේ නැහැ. හේතුව විභාගයට බයෝ තමයි මැත්ස් තමයි මුලින් තියෙන්නේ. ඒකට වඩා ආයිසරයක් බයෝ මැත්ස් වලට යන්න වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක සමහරට ඔයා B මට්ටමේ හිටියනම් ඔයාට අන්තිමට වෙන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක. ඊට පස්සේ ඔයාට හිතනවා මෙන්න මෙහෙම කරගන්න පුළුවන් කියලා. ඔයා හිතනවා මැද්දේ කාලේ පාඩම් කරලා ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක කරන්න පුළුවන් කියලා ඔයාලා හිතන්න ගන්නවා අන්තිම වෙද්දී. හරිද? අන්තිම වෙද්දී. ඊට පස්සේ මැද්දේ කාලේදී ඔය ඔක්කොම ටික කරගන්න වෙලාවක් එන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ B2 හරි C2 හරි වගේ තිබිච්ච හරි මොකක් හරි A2 තිබිච්ච ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක වැටෙනවා C2කට වගේ. වැටිලා අන්තිමට බයෝ මැත්ස් එකත් අර තියෙන බයත් එක්කම මහා ලොකු එකට ගන්න බැරනවා. සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඉන්න මට්ටමේ වාගේ රිසල්ට් එක එන්න තිබුණේ මම B2යි S1යි කියලා කියන්නකෝ මම නිකන් කියන්නේ. S1යි නම් අන්තිමට වෙන්නේ වාට C3ක් වගේ රිසල්ට් එකක් එන එක. නැත්තම් C2යි S1ක් වගේ රිසල්ට් එකක් එන එක. හරිද? සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි මොකද කියන්නේ මම මේ කියන කතන්දරේට එකඟයිද නැද්ද? සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි එකඟයිද නැද්ද? හරි. ඒ නිසා මේක හැමදාම ළමයි කරගන්න වැරද්දක් පොදු වැරද්දක් මේක. හරි. පොදු වැරද්දක් මේක. මේක හැමදාම ළමයි කරගන්න පොදු වැරද්දක්. ෆස්ට් ෂයි ළමයිම කියලා නැහැ. සමහරට සෙකන්ඩ් ෂයි ළමයින්ට මෙහෙමනේ ෆස්ට් ෂයි කියන එක රිසල්ට් එක අඩු වෙලා දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක ටිකක් හොඳ මට්ටමකට හදාගත්තාම තමන්ට ලොකු තණ්හාවක් එනවනේ බයෝ එකත් කරගන්නවා මම කොහොම හරි මැත්ස් එකත් කරගන්නවා කියලා. තණ්හාවක් එනවා. ඒක වැරද්දක් නෙමෙයි. අපිට ඒකනේ වෙනවා. අපි තණ්හාවක් නැත්තම් මේක ගන්න බෑනේ ඒතර. තණ්හාවක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඒක ගන්න ගිහිල්ලා මේ දෙක නැති වෙනවා. හරි. ඒක ගන්න ගිහින් මේ දෙක නැති වෙනවා. ඒ නිසා හරීම පරිස්සම් වෙන්න අපරාධේ. මේ එච්චර වෙලාවක් මේ අපි කරපු සියලුම දේ වලින් වැඩක් නැති වීමට හැකියාවක් ඇත. සියලුම දේවල් වලින් වැඩක් නැති වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මෙන්න මෙහෙම කරන්න. මෙහෙම කරන්න. පොඩි දෙයක් කියන්න. මෙහෙම කරන්න. දැන් මෙහෙම කරමුකෝ. අපි ෂෙයා කරමු මේක. මම අපට ලියලා පෙන්නන්නම්. විතර දෙකක් ටිකක් පුළුවන් කියලා හිතන්නකෝ. සබ්ජෙක්ට් දෙකක් ටිකක් පුළුවන්. හරි. එක සබ්ජෙක්ට් එකක් ටිකක් අවුල් කියලා හිතන්නකෝ. මේ සබ්ජෙක්ට් දෙක ඔයා අනිවාර්යයෙන්ම දිනපතා පවත්වා ගත යුතුයි. දැන් හිතන්නකෝ හරි අවුලක් නැහැ මං කියන්නේ මැත්ස් එක ෆේල් වෙන්න මං කියන්නේ බයෝ එක ෆේල් වෙන්න හෝ එයාට මොකක් හරි දුර්වල සබ්ජෙක්ට් එක මොකක් හරි ඒක ෆේල් වෙන්න කියලා මං කියන්නේ නැහැ. හරි. මං කියන්නේ ඒක ෆේල් වෙන්න කියලා. මම කියන්නේ ඔයා මේක දිනපතා පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ ඔයා අවම වශයෙන් මේකට අවම වශයෙන් ඔයා අවම වශයෙන් හරි ඔයා මේකට දිනකට MCQ ෆුල් පේපර් එකක් හෝ ස්ට්‍රක්චර්ඩ් එසේ කියන එක අහගන්න ළමයි chat කරන්න නැතුව ෆුල් පේපර් එකක් ඔයා කරන්නම ඕනේ දිනකට එක්ක පැය දෙකක MCQ ෆුල් පේපර් එකක් ගන්න නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එසේ ෆුල් පේපර් එකක් ඔයා කරන්නම ඕනේ ඒකෙන් ඔයාලට මේක පවත්වාගෙන යන්න පුළුවන් කෙමිස්ට්‍රි ෆිසික්ස් එක පවත්වාගෙන යන්න පුළුවන් මේකෙන් නෑ මම නිකන් උදාහරණයක් විදිහට කියන්නේ නෑ කෙමිස්ට්‍රි ෆිසික්ස් කියලා මම දන්නේ නෑ ඒක සමහරට වෙනස් වෙන්න පුළුවන් ළමයාගෙන් ළමයාට එතකොට මේක ඔයා කරන්න ඕනේ පවත්වාගෙන යාම සඳහා එතකොට ඔයාලට මේකේ දුර්වලතාවයක් එනකොට තේරෙනවා දැන් මේක වැටෙද්දි ඔයාලට තේරෙනවා එතකොට
ඒතර මේක වැටෙද්දි තේරෙද්දි මොකද්ද කරන්නේ? දැන් මේක ඊට පස්සේ මේකේ තියෙන අඩුපාඩු හදා ගන්නත් ඔයා තව දැන් මේකට සාමාන්‍යයෙන් එක්ක පැය 2යි මේකට පැය 3යි කියන්නකෝ. මේකට තව පැය දෙකක්වත් මේකේ තියෙන දුර්වලතා තේරුම් අරන් අඩුපාඩු හදාගෙන යන්න පවත්වා ගන්නම ඕනේ මේක හරිද? මේක පවත්වා ගන්නම ඕනේ. ඊට පස්සේ වඩ පුළුවන් ඔයාගේ ෆුල් එක මෙතෙන්ට දෙන්න. දැන් මම කරෙත් ඕකම තමයි හරිද? මම කරෙත් ඕකම තමයි. දැන් මමත් ඔයාලට කියලා දෙනවනේ. මම කෙමිස්ට්‍රි ෆිසික්ස් මට සුපිරියටම පුළුවන් ඒ කාලේ. හරිද? කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන්නේ කෙමිස්ට්‍රි නිකන් 99 වගේ තියෙන්න ඇති. නෑ කෙමිස්ට්‍රි 98ක් විතර තියෙන්න ඇති. එහෙම තියෙන්න ඇති. හැබැයි මගේ කම්බයින් එක ලොකුවටම අවුල්. කම්බයින් එක ලොකුවටම අවුල්. ලොකුවටම අවුල්. කම්බයින් එක මට ලොකුවට මේ කාලේ අවුල්. කම්බයින් එක අවුල් හින්දා මමත් අන්තිම ටිකේ කරේ මේ ප්ලෑන් එකට. මම අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ මම දවසකට පැය 20ක් දවසට පැය 19ක් කොහමද වැඩ කරනවා කියලා හිතන්නකෝ. ඔය දවසකට වැඩ කරන පැය 19 ඇතුලේ දවසකට වැඩ කරන පැය 19ක් තියෙනවා කියන්නේ. එතකොට දවසකට වැඩ කරන පැය 19ක් ඇතුලේ මේක ඇතුලේ මම අනිවාර්යෙන් වැඩ කරන පැය 19ක් ඇතුලේ මම පැය 12ක් දුන්නා නම් තනියෙන් වැඩ කරන දවසක පැය 12ක් දුන්නා නම් කම්බයින් කරන්ඩ මං ඉතුරු 7 3:00 හරි බෙදනවා. ඔයාලා කරන්නේ ඒක නොකර ඉන්න ගිහිල්ලා වැඩේ නා ගන්නවා. හරිද? ඔයාලා කරන්නේ මේක අතෑරලම දාලා බයෝ සතිය කියලා එකක් ක්‍රියාත්මක කරනවා. බයෝ සතිය. බයෝ සතිය. හරිද? මම මේ කියන්නේ ඒ තුනේ ඉන්න ළමයාටවත් මම මේ කියන්නේ. හරිද? ඒ තුනේ ඉන්න ළමයාටවත් මම මේ කියන්නේ. බයෝ සතිය හරි මැත් සතිය හරි ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මැත් සතිය ඉවර වෙද්දී අරවා හෙන අවුල. මම මේ කෙලවෙන්න කලින් කියන්නේ. කෙලවෙන්න කලින් ලියන්නේ. ඒ නිසා මේකට පොඩි ප්‍රතිශතයක් දෙන්න මේ සබ්ජෙක්ට් දෙකට මේක මොකක් හරි වා කරන මැත්ස් හරි බයෝ හරි එකට වැඩි කාලයක් දුන්නට කමන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. කමන්නේ නැහැ. හරිද? එතකොට අර සමහර ළමයි ඉතින් මේක කිව්වට අහන්නේ නැහැ. ඉතින් මොනව කරන්නද? ඉතින් මම මොනව කරන්නද? කිව්වට අහන්නේ නැත්තම්. සමහරව ඉතින් කිව්වට අහන්නේ නැහැ. නෑ නෑ එහෙම නෑ. දවස් දෙකක් කරාට අවුලක් වෙන්නේ නැහැ. දවස් තුනක් කරාට අවුලක් වෙන්නේ නැහැ. එහෙම කොහෙද නම් දන්න මවුලක් නැහැ කියලා මේ කියනවා. හරිද? ඊට පස්සේ ඉතින් ඊළඟ ෂයි එකට තමයි යන්න වෙන්නේ. මේක කරපු ළමයි දන්නවා. හරිද? කරපු ළමයි දන්නවා මේක ගැන හොඳට දන්නවා කරපු ළමයි. කරපු ළමයි දන්නවා. හරි. නෑ නෑ මේ පාර අහනවා ගිය පාර කියලා උනනවා. හරි. ඒ විදිහට. ෆස්ට් අය හොඳට අහගන්න. ගිය ෂයි එකේ මාත් ඕක කරන්න ගිහිල්ලා මට හොඳ මේකින් මේකට හම්බුණා. ඊට පස්සේ තව ඒ ළමයිගේ අදහස් මම මේ පොඩක් කියන්නේ. අපි ඕවට සාක්ෂි දෙන්න ඉන්නවලු. හරි. මේ පාර නම් අනිවාර්යෙන් අහනවලු. හරිද? ගිය පාර කෙමිස්ට්‍රි ෆිසික්ස් A එකක හිටියේ. බයෝ හදන්න ගියා අන්තිමට ආවේ C2යි F1යි. තාම අපරාධනේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් A එකක හිටියේ බයෝ හදන්න ගියා අන්තිමට ආවේ C2යි F1යි. C2යි F1යි. හරි. මේ ළමයිගේ අදහස් මම මේ කියන්නේ. මම මේ කියන්නේ ආයිසරයක් ඔයාලට මේව නොවෙන්න. හරි. හරි. ඊට පස්සේ ගිය පාර එහෙම කරන්න ගිහිල්ලා B එකක් එන්න තිබිච්ච කෙමිස්ට්‍රි එකේ S එකක් වුණා. හරි. BCC මට්ටමේ විභාග ලියන්න කලින් තිබුණේ අන්තිමට SFF ආවා. හරි. ඒ වගේ දේවල් වෙනවා අනිවාර්යෙන්. හරි. ඊට පස්සේ මේ දැන් මොකද්ද කරන්න එතකොට? හරිද? කරන්න පුළුවන් කාරණාව තමයි මෙහෙමයි. ඔය ඕනේ සබ්ජෙක්ට් එකක විශේෂයෙන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තාම මැත්ස් වගේක් ඇත්තටම මූලික දේවල් ටික හදා ගන්න අමාරු නෑ. ඔයා ලීසි පාඩම් ටිකෙන් පටන් ගන්න. ඔය සාමාන්‍යයෙන් දැන් ඇප්ලයිඩ් වල සංදි කළ දඬු හරි. ඊට පස්සේ ඔය ෆිසික්ස් වලින් කරගන්න පුළුවන් ඔය බල සමතුලිතතාවය. මටත් මතක නෑ හරියටම මොනවද පාඩම් කියන එක. රාමු සැකිලි පාඩම්. අර ගොඩින් බේර ගන්න පුළුවන් අය ගොඩින් බේර ගන්න. ඊට පස්සේ ඇප්ලයිඩ් ටිකෙන් පටන් ගත්තොත් ෆිසික්ස් අත තියාගෙන මැත්ස් එකට පොඩ්ඩක් ෂේප් එකේ දැන් කලින්ම තේරුම් ගන්න පියෝ මැත්ස් වල වා කරන්න ඕනේ ගණන් ගොඩක් හදන එක. ඇප්ලයිඩ් මැත්ස් වල වා කරන්න ඕනේ එක ගාණක් දෙකක් ඉතාලම හොඳින් තේරුම් ගන්න එක. හරි. එක ගාණක් දෙකක් ඉතාලම හොඳින් තේරුම් ගන්න එක තමයි මේ ඇප්ලයිඩ් මැත්ස් වල වාට කරන්න තියෙන්නේ. පියෝ මැත්ස් වල කරන්න තියෙන්නේ ගණන් ගොඩක් හදන එක. හරි. ගණන් ගොඩක් හදන එක. ඉතින් බයෝ ගත්තත් බයෝ වල ඔයා ප්‍රධාන පාඩම් ටික පාඩම් කරලා ඒක පොඩි අර මතක තියා ගැනීම සඳහා ෂෝට් නෝට් කරලා පුළුවන් නම් අර බයෝ මතක තියා ගන්න හොඳම විදියක් තමයි ඔයා පුළුවන් නම් අර වෙන කෙනෙක්ට පැහැදිලි කරන්න. දැන් හිතන්නකෝ පාඩ් දැන් දෙන්නෙක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් මොකද කරන්නේ?
එක පාඩයක් පාඩම් කරනවා අනිත් එක්කෙනා එක පාඩයක් පාඩම් කරනවා. ඔයාලට හවස් වරුවේ පුළුවන් ඔයා පාඩම් කරපු ටික මෙයාට කියලා දෙන්න මෙයාට පුළුවන් මෙයා පාඩම් කරපු ටික ඔයාලට කියලා දෙන්න. හැබැයි ඉතින් හරියට වැඩ කරන එක එක සෙට් වෙනවා. ඒ වගේම ඕවැ අනිසි බලපෑම් තියෙනවා. දැන් හිතන්නකො ඔන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඉන්දන සෙට් කරලා පාඩම් කරන්න. ඊට පස්සේ ටිකක් කාලයක් යනකොට ඒක වෙන එකක් වෙනවා. ඊට පස්සේ සයි එකම ඉවරයි. හරි ඒ වගේ දේවල් දැන් බොරු කියන්න ඕනේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා පුළුවන් නම් කොල්ලෝ දෙන්නෙක් කිල්ලෝ දෙන්නෙක් සෙට් වෙන්න තිය. ඔයාලා කිව්වට දැන් මුලින් කිව්වම නෑ නෑ එහෙම වෙන්නේ නෑ. ඌ මගේ ෆිට් එක කියලා සෙට්. ඊට දැන් ටික දවසක් යනකොට ඒක තව පැත්තකට යනවා. හරි. එහෙම තියෙනවා. ඒ හින්දා මේ අර පොඩ්ඩක් එහෙම කරන්න. දැන් මම එහෙම මැත්ස් එහෙම කියන්නේ මොන හරි පාඩම් බැරි නම් මම ඒ සමහර උන්ගේ සෙට් වෙලා දැන් ඌ එක පාඩමක් බලා ගන්නවා මම එක පාඩමක් බලා ගන්නවා. මම උට කියලා දෙනවා ඌ මට කියලා දෙනවා. ඒ විදිහට. ඒක මාර සාර්ථකයි. ඒතර තමන්ට වගකීමක් තියෙනවනේ දවසේ ඉවර වෙද්දි කොහොම හරි රෑ Zoom meeting එකක් දාලා Zoom meeting එකක් දාලා දවසේ ඉවර වෙද්දි උට කියලා දෙන්න ඕනේ අපි අනිවාර්යෙන්. කොහොම හරි කියලා දෙන්න ඕනේ අපිට වගකීමක් තියෙනවනේ. ඒ වගේ. හරි. ඊට පස්සේ මේ එහෙම නැත්නම් තනියෙන්. මොකද ඇත්තටම ඉතින් මමත් එහෙම කරන්න ගිහිල්ලා එච්චරම සමහරලාට හරියන්නේ නැතුනම ගොඩක් තනියෙන් තමයි අන්තිමට කරේ. හරිද? ඊට පස්සේ දැන් තනියම තමයි ඇත්තටම හරියන්නේ ගොඩක් ඒ කියන්නේ ගොඩක් ඒක ඇත්තටම ගොඩක් ඔය කොච්චර වුණත් තනියම තමයි හරියන්නේ. අර එහෙමත් පුළුවන් ඉතින් හරිද? දැන් හිතන්නකෝ ෆිසික්ස් ටිකයි කෙමිස්ට්‍රි ටිකයි වට පවත්වා ගන්න ඕන. මේ දෙකෙන් පේපර්ස් වල ඩිස්කෂන් බලන්න. හරියට පේපර්ස් වල ඩිස්කෂන් බලන්න. මාකින් ස්කීම් එක බලලා හරි මට තේරෙනවනේ කියලා ඉන්න එපා. මොකද ඩිස්කෂන් එකේ තව අමතර කාරණා ගොඩාක් කියනවනේ. ඒ නිසා ඔයාලට මේ වැඩේ අල්ලගෙන තියාගෙන පුළුවන් ක්‍රමයක් තමයි පේපර්ස් ලියලා ඩිස්කෂන් බල බල ඉන්න. පේපර්ස් ලියන ඩිස්කෂන් බලන්න. හරි? ඉතින් සමහර ළමයින්ට කෙමිස්ට්‍රි ෆිසික්ස් පුළුවන් වෙලා මැත්ස් බැරි වෙන්න පුළුවන්. සමහර ළමයින්ට මැත්ස් ෆිසික්ස් පුළුවන් වෙලා කෙමිස්ට්‍රි බැරි වෙන්න පුළුවන්. සමහරට ඉතින් ෆිසික්ස් බැරි වෙන්න පුළුවන්. මේ මොකක් හරි වෙන්න පුළුවන්. හරි? මොකක් හරි වෙන්න පුළුවන්. හරි. ඊළඟට මේ අනිත් එක තමයි ස්කිප් කිරීම ගැන. දැන් සමහර ළමයි අහනවා මේ ෂයි එකේ ස්කිප් කරන්නද? නෑ. ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි නම් කිසිම විදිහකින් ස්කිප් කරන්න එපා. ඔයාලා ලියන්න බැයි නම් ලියලා ෆේල් වෙන්න ස්කිප් කරන්න එපා. ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි නම් ස්කිප් කරන්න එපා. ලියන්න බැයි නම් ලියලා ෆේල් වෙන්න. ලියලා ෆේල් වෙන්න. හරි? මොකද ස්කිප් කරපු ළමයි දන්නවා ඒකේ තියෙන ප්‍රශ්නේ ඊළඟට. ඒක වෙනම ප්‍රශ්නයක් ඊට පස්සේ. ස්කිප් කරනවා කියන්නේම අපි විසින් අපිව ෂේප් කරගන්නවා අපි ඊළඟ පාර ලියනවා. අන්තිමට කරගන්න පුළුවන් එකත් ඊළඟ පාර වෙනකොට ඊටත් වඩා අන්තිමයි. ඊටත් වඩා අන්තිමයි. හරිද? ඊටත් වඩා අන්තිමයි. ඒ නිසා ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට දැන් දැන් සමහර ළමයි ඉන්නවා මෙහෙම. හරිද? මේ සමහර ළමයි ඉන්නවා දැන් ටිකක් ෂේප් C එකේ B එකේ වගේ ඉන්නවා දැන් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එක තවද. ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රොනික්ස් කවර් කරගෙන නැහැ. දැන් මම කලින්ම කියන්නේ ඔයාලට පදාර්ථය හා විකිරණයක අල්ලගන්න. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අල්ලගන්න. ඒ දෙකට ප්‍රැක්ටිස් කරන්න ප්‍රශ්න ඔක්කොම එසේ දැන් මේ පාඩම පන්තිමේ දවස් වල රිවිෂන් එක කරනවනේ. මේ අන්තිම ටිකේ කරන ටිකත් හොඳට අල්ලගෙන පාස් පේපර්ස් ටික කරලා දාගන්න. ඒතර ඒ දෙකෙන් ඔයාලට ලොවෙත් එසේ දේවල් ලියන්න පුළුවන්. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පදාර්ථයේ විකිරණය. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වගේ කරගන්න. ඉලෙක්ට්‍රොනික කරගන්න ධාරා විද්‍යුත් චුට්ටයි ඕන. හරිද? ධාරා විද්‍යුත් චුට්ටයි ගර්ච් ඔෆ් පොඩ්ඩක් දාගෙන ඉලෙක්ට්‍රොනික කරගන්න. ඒතර ඒකෙන් ඉලෙක්ට්‍රොනික අල්ලගත්තා. ඒ තුනෙන් වගේ සෑහෙන්න හොඳ කොන්ෆිඩන්ස් පිට ලියන්න පුළුවන්. අර වරදින්නේ නැහැ වැඩි. හරි? මොන මට්ටමක හිටියත් තව මාසයක් තියෙනවනේ. හරි? තව දවස් 26ක් තියෙනවා. ඔය දවස් 26ත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඕක කරන්න පුළුවන්ද බැයිද මට ස්ට්‍රෙස් මට නිදිමතයි බයිලක ගහින් ඉඳලා වැඩක් නැහැ. ඕනේ මිනිස්සුකින් ඇහුවොත් කියයි. පැයකට ලකුණක් එකතු කරන්න පුළුවන්ද කියලා පැයකට ලකුණක් එකතු කරන්න පුළුවන්. හරි? ඉතින් දවස් 26ක් තියෙනවනේ. ඔය දවසට පැය 20ක් ගන්න වැඩ කරත්. එහෙම බලුවොත් ලොකු ලකුණු ගන්න එකතු කරන්න පුළුවන්. ඒ නිසා මෙතන කවුරුවත් ෆේල් වෙන්න ඇත්තටම ෆේල් වෙන්න අමාරුයි මේ විභාග හරියට වැඩ කරොත් එහෙම. ඒ නිසා පොඩ්ඩක් හරියට මේ ටිකේ කල්පනා කරලා ලේසි මේවට මුලින් වැඩ කරලා මැද්‍යස්ත ඒවට දෙවෙනි වැඩ කරලා අමාරු මේවට තුන්වෙනි වැඩ කරන්න එච්චරයි. අර සමහර F එකේ S එකකින් ළමයා එකපාරට වැඩ කරන්න යනවා ඒකේ ඒවට. ඒක හරියන්නේ නැහැ. F එකේ S එකේ ළමයා S එකේ C එකේ ඒවට වැඩ කරන්නේ. C එකේ ළමයා B එකේ ඒවට වැඩ කරන්නේ. B එකේ ළමයා A එකේ ඒවට වැඩ කරන්නේ. A එකේ ළමයා රෑන්ක් එක දැමීම සඳහා වැඩ කරන්නේ. එච්චරයි. හරිද? ඔය ස්ට්‍රෙස් කතන්දර අරවා මේවා ගැන අමතක කරලා දාන්න. ස්ට්‍රෙස් නැහැ කියලා වා හිතන්න. ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් එහෙම නැහැ. එහෙම දේවල් නැහැ කියලා හිතන්න. ඒව එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා හිතනවා වගේ ඔය හිතන්න ඕ ඊට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද මිනිසුන්ට. ඒවා නිකන් අර තමන් විසින් හිතා ගන්න ප්‍රශ්න එච්චරයි. තමන් විසින් හිතා ගන්න ප්‍රශ්න. එහෙම ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් ඕවා මේව මොකුත් නැහැ. ඒවා නැහැ. එච්චරයි. ඒවා නැහැ. හරි. ඊළඟට මේ දැන් අර පැයකට ලකුණක් වගේ concept එකකට වැඩ කරන්න. පැයකට ලකුණක්. හරිද? පැයකට ලකුණක් වගේ concept එකකට වැඩ කරන්න. හරිද?
ඊට පස්සේ බය වෙන්න එපා මේ වැඩේට. බොරුවට මේ ඔයාලට තේරෙනවනේ මේ අර හරි පොඩි දේවල් ටිකක් තියෙන කියලා මේ ගොඩාක් ළමයි කරන්නේ කියලා බොරුවට බය වෙනවා. මාරයි ෆිසික්ස් අමාරුයි මේකේ මේ ගණන් හදන්න බෑ. බොරුවට බය වෙන්න බෑ. හරි පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අර මම කියන්නේ නැහැ A+ මට්ටමේ ගානත් මාර ලේසි කියලා. හැබැයි මම කියන්නේ ඔයාට ෆේල් වෙන්න දෙයක් නැහැ. ඔයාට S එකක් ගන්න දෙයක් නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම අඩුම C එකක් B එකකට යන්න පුළුවන්. ඒකටත් යන්න බැරි වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මම කියන්නේ හැම ගානම අමාරු කියලා සාමාන්‍ය පේපර් එක ගණන් 7ක් විතර තියෙන අමාරු ඒවා. හරිද? ඒත් බහුතරයක් ලේසියි. ෂේප් එකේ මෙහෙම අල්ලගෙන යන්න පුළුවන් ෂේප් එකේ යන්න පුළුවන්. ගැම්මෙන් වැඩ කරන්න. තව දවස් 26යි ඉඳින් ඔය දවස් 26 මොනවා වුණත් කමන්නේ. ඔයාට ලියන්න පුළුවන් උපරිමයට ලිවීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන්න. අර බයෝ විතරක් බලන්න එපා, මැත්ස් විතරක් බලන්න එපා. රෙකෝඩින් ගොඩ ගහලා තියෙනවා නම් ඒවා ඔක්කොම බලන්න යන්න එපා. තෝරාගත්ත දේවල් ටිකක් නිකන් බලන්න. තෝරාගත්ත දේවල් ටික බලන්නකෝ. තෝරාගත්ත දේවල් ටික බලන්න. හරිද?